මම පුංචි කාලේ මගේ අම්මට ලොකු ආසාවක් තිබ්බා. එයා හරි ආසාවෙන් හිටියේ දඹදිව වන්දනාව යන්න. ඉතින් අම්මගේ ආසාව ඉෂ්ට වෙන්නත් එක්ක මං ඒ වැඩේ ඒජන්සියකට බාර දුන්නා. පුතේ මම කවද්ද දඹදිව යන්නේ? තාම ටිකට් ඇවිල්ලා නෑලු අම්මේ. ටිකට් එක ආපු ගමන් මම කියන්නම්කෝ අම්මට. මං ගිහින් එන්නම්. අම්මා ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඉක්මනින් දඹදිව වන්දනාව යන්න. හැබැයි මේ ඒජන්සි එකෙන් මගේ වැඩේ ගොඩක් පරක්කු කරනවා. ටිකට් ආවේ නැද්ද පුතේ තාම? මං අදත් කතා කරා අම්මේ. එයාලා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. මම හෙටත් කතා කරලා බලන්නම්කෝ. මාස ගානකට පස්සේ දැන්ද මගේ වැඩේ කරන්නේ. හරි මම එන්නම් ගන්න. ඔයාලගේ සර්විස් එක නම් අන්තිමයි. අන්තිමට කොහොම හරි මම වැඩේ කරගෙන ගෙදර ආවා. ගෙදර එනකොට මගේ අම්මගේ හීනේ හැමදාටම නැති වෙලා ගියා. අම්මේ ඔයා යන්ට ආසම තැන කොහෙද? මම ආසයි මැරෙන්න කලින් එක පාරක් දඹදිව වන්දනාවේ ගිහින් එන්න පුතේ. මම වැරදි තැනත් තෝරගත්ත නිසා මම ජීවිත කාලෙම පසුතැවෙනවා. ඔයාලා හරිම තැනට යන්න.